කොහමද ඔයාලට 6 වෙනි දවසේ ගාන හදන්න තමයි හදන්නේ. මේකේ ගාන මම ඔයාලට WhatsApp channel එකේ දාලා ඇති. ඒක බලන්න. WhatsApp channel එක මොකක්ද කියලා search කරන්න පුළුවන්. මම දැන් මෙතන screenshot එකක් දාන්නම්. මේ තමයි channel එක. එතකොට ඔයාලට ඒ channel එකට ගිහිල්ලා මේ බලන්න අපි හදලා තියෙන ගණන් ටික ඔයාලට පේනවා. මේ එකේ ඉඳලා 5 දක්වා මම ගණන් ටික දාලා තියෙන්නේ. මේක අලුතෙන් පටන් ගත්ත වැඩක්. දිගටම මේ වැඩේ කරගෙන යන හින්දා මේ ඔයාලට මේ වැඩෙත් එක්ක එකතු වෙලා දවස් ගානේ ඉගෙන ගන්න පාඩම් ටික ගණන් ටිකක් හදලා මතක් කරගන්න, තියරි මතක් කරගන්නත් පුළුවන්. හරි. අපි යමු 6 වෙනි දවසේ ගාන හදන්න. හරි. 6 වෙනි දවසේ ගාන ගන්න පුළුවන් ඔයාලට channel එකේ තියෙනවා. හරි. අපිට කියනවා fx බහුපදය මෙන්න මේ තුන් දෙනාගෙන් බෙදුවට පස්සේ ශේෂය දීලා තියෙනවා. ඒක තමයි දත්තයක් විදිහට දීලා තියෙන්නේ. හරි. fx කියන කෙනා මේ ඒක සාධක 3කින් බෙදුවට පස්සේ ශේෂය දීලා තියෙනවා. අපි ආව ලියාගමු. fx සමාන වෙනවා බෙදීමේ ඇල්ගොරිතමේ දාමු ලබ්ධිය වතාවක් භාජකයේ පුතේ මෙන්න මෙයා ප්ලස් ඊට පස්සේ ඉතුරු ටික ශේෂයට යාලා කියන්නේ x ඍණ 2යි x ඍණ 3යි b ට ඊට පස්සේ x ඍණ 3යි x ඍණ 1යි c ට කියලා දිනවා x ඍණ 2යි x ඍණ 2යි x ඍණ 1යි කියලා. කොහොම තමයි ශේෂය තියෙන්නේ. abc දීලා තියෙන ওই විදිහට. හරි. අපිට දානවා අපි x සමාන 1 හොයමු. එතකොට කියන්නේ x සමාන 1 දාලා f1 හොයමු. මේ x ට 1 දැම්මහම ඔයා දන්නා මෙන්න මෙතන බිඳුව වෙනවා මේ වරහන. එතකොට මේ පාර්ට් එකම බිඳුවයි මේ පාර්ට් එකම බිඳුවයි. ශේෂය ඉතුරු වෙන්නේ a වතාවක් මේකට 1 දැම්මහම ඍණ 1යි. මෙතනින් ඔයාට එනවා ඍණ 2යි. එතකොට ඔයාට එනවා f1 2යි a කියලා. පැහැදිලිද? එතකොට f1 දැන් abc දෙහන්නේ එහෙනම් a කියලා කියන්නේ භාගයයි f1 කියලා එනවා. ඔන්න අපි ඒව හොයාගත්තා. පැහැදිලිද? ඒව හොයාගත්ත ඔය විදිහට. ඊට පස්සේ x 2 දාන්න පුළුවන්. x 2 දැම්මට පස්සේ f2 එනවා. ඊට පස්සේ මෙතෙන්ට 2 වෙලා මේ පාර්ට් එක බිඳු වෙනකොට මෙයා බිඳු වෙනවා. මෙයා බිඳු වෙනවා. මෙයා බිඳු වෙනවා. ඒත් මේ පාර්ට් දෙක එන්නේ නැහැ. b විතරයි එන්නේ. තේරුණාද? b විතරයි එන්නේ. ඒතකොට b වලට මෙන්න මේ පාර්ට් එකේ x 2 දැම්මට පස්සේ මේක ඍණ 1යි. මේක කීයද? 2 දැම්මට පස්සේ මේ වරහන 1යි. එහෙනම් වාට b එනවා ඍණ f2 කියලා. b එනවා ඍණ f2 කියලා. x 3 දාමු. x 3 දාමු. x 3 දාමු. x 3 දාමු. x 3 දැම්මට පස්සේ වාට එනවා f3 නේද? f3 එනවා. මේ පාර්ට් එකේ මෙන්න මෙතන බිඳුව වෙන හින්දා මේ ඔක්කොම බිඳුව වෙනවා. බිඳුව ප්ලස් මෙතනින් 3 දැම්මහම මේක බිඳුව වෙනවා. මේක බිඳුව වෙලා ලස්සන්ට c එනවා. එතකොට c වලට 2යි 1යි කියලා එනවා 3 දැම්මහම. එහෙනම් භාගයයි f3 තමයි c කියලා කියන්නේ. abc සොයන්න. හරි. abc හෙව්වා. තවද x5 යන්න ඔන්න ඔයකින් බෙදුවට පස්සේ ශේෂයේ x වර්ගයේ පද නොමැති නම් k ගේ අගය අහනවා. හරි. එතකොට දැන් මේ ගාන ඉවරයි. අපි දැන් පුතේ මේකේ fx ගමු. fx කියලා කියන්නේ x වල 5 plus kx වර්ගයනේ. fx කියලා ගමු. ඒ කියන්නේ යාලා දීලා තියෙන එක නා fx කියලා ගත්තට පස්සේ ඒ මනුස්සයව බෙදන්නෙත් ඔය සීන් එකමනේ. ඔය විදිහටම නෙන්නේ. පැහැදිලිද? මේ විදිහටම ලස්සන ලියන්න පුළුවන්. එතකොට fx ට මොනවා හරි එකක් ගත්තා විතරයි කරේ. පැහැදිලිද? එතකොට දැන් අපිට මෙහෙම ලේසියෙන් හොයන්න පුළුවන් නේද? ඔන්න බලන්න. එතකොට දැන් fx ට මෙයාව ගත්තට පස්සෙත් මේ හැඩේම තියෙනවා නම් මොකද බෙදෙන කෙනා වෙනස් වෙන්නේ නැහනේ. මෙයාගෙන්ම තමයි බෙදන්නේ. එතකොට ශේෂයත් මේ ආකාරයෙන්ම තමයි එන්නේ. වෙනසකට තියෙන්නේ මං fx ට දැන් මං ශිතයක් ගත්තා. එතකොට පුතේ මට ලස්සනට මට f1 හොයන්න පුළුවන් මේ. f1 හොයන්න පුළුවන්. f1 හොයන්න හේතුව මෙතෙන්ට 1 දාපු ගමන් මට මේ දෙන්නව හොයන්න පුළුවන්. 1 ධන k කියලා එනවා. ඒතකොට f2 හොයන්න පුළුවන් ඔයාට. මෙතනින් f2 දාගත්ත ගමන් 2 5 32යි මෙතෙන්ට එනවා 4යි k කියලානේ. ඊට පස්සේ f3 හොයන්න පුළුවන්. මෙතෙන්ට 3 පස්වෙනි බලය 243 ධන 9යි k කියලා එනවා. ඔන්න එහෙනම් මම f1 f2 f3ත් හෙව්වා. එහෙනම් ඊළඟට යාලා කියනවා ශේෂයේ ඔන්න වැදගත් මේක ශේෂයේ x වර්ගයේ පද නැහැලු. පද නැත. දැන් ඔයා දන්නවා මෙතනින් ගත්තාම ශේෂය කියලා කියන්නේ කවුද? මෙන්න මේ මුළු ඔක්කොම ටික තමයි ශේෂය වෙන්නේ මේ. මෙන්න මෙතනින් පිටිපස්සේ තියෙන මේ ඔක්කොම තමයි ශේෂය කියලා යාලා දුන්නේ.
ඒතර ඔය ශේෂයේ x වර්ගයේ පද තියෙනවා, x පද තියෙනවා, ශේෂයේ නියත පද තියෙනවා. පැහැදිලිද? ඒක පොඩ ලස්සන කරලා තමයි දෙන්නේ. හරිද? වෙනදට පුතේ අපි මේ වගේ එකකින් බෙදුවාම ශේෂය ලියන්නේ කොහමද? මේ වගේ එකකින් බෙදුවට පස්සේ අපි දන්නා මාත්‍රය 3යි. එහෙනම් ශේෂය එන්න ඕනේ කොයි වගේ ආකාරයක්ද? ශේෂය එන්න ඕනේ සාමාන්‍යයෙන් ලියනවා නම් ax වර්ගය දන bx දන c කියලා වගේ ආකාරයක්නේ. ඒක පොඩ්ඩක් ලස්සනට arrange කරලා ඒගොල්ලෝ මේ විදිහට දීලා තියෙනවා. මේ ගාන ඒගොල්ලෝ දීලා තියෙන්නේ මේ විදිහට. අපි දන්නවා ශේෂයේ එතකොට x වර්ගයේ පද තියෙනවා, මේ x පද තියෙනවා, නියත පද තියෙනවා. දැන් කියන්නේ යාලා දැන් මේ ගාන කියනවා ඊට පස්සේ යාලා කියනවා ශේෂයේ x වර්ගයේ පද නැහැ කියලා. එහෙනම් මෙන්න මේ x වර්ගයේ පද නැති වෙන්න නම් මේ කැපිටල් A සංගුණකය නැත්නම් x වර්ගයේ සංගුණකය බිඳුවක් වෙන්න ඕනේ. එතකොට ශේෂයේ x වර්ගයේ පද ටික නැතුව යනවා. පැහැදිලිද? එහෙනම් දැන් ඔයා බලන්න අපිට දීලා තියෙන ශේෂයේ x වර්ගයේ පද කොහෙද තියෙන්නේ? ඒ ටික එක ළඟට අරගෙන අන්න ඒ සංගුණකය බිඳුවට සමාන කරමු. එහෙනම් ඔයා දන්නවා මෙතනින් ශේෂයේ x වර්ගයේ සංගුණක. හරි? ශේෂයේ x වර්ගයේ සංගුණක මොන වෙන්න ඕනේද? ශුන්‍ය වෙන්න ඕනේ. ශුන්‍ය විය යුතුය. ශුන්‍ය විය යුතුයි ඔය වැඩේ වෙන්න. x වර්ගයේ සංගුණකය ශුන්‍ය වෙන්න ඕනේ. සංගුණක. පැහැදිලිද? එහෙනම් ඔයාලට මෙතනින් එනවා නේද x වර්ගයක් මේ? මෙතනින් එනවා x වර්ගයක්. එහෙනම් සංගුණකය a. මේ දෙක ගුණ කරාම එනවා x වර්ගයක් සංගුණකය b. මෙතනින් එනවා c. එහෙනම් a ධන b ධන c බිඳුවක් විය යුතුයි. පැහැදිලිද? x වර්ගයේ සංගුණක ටික නෙමෙයි තියෙන්නේ නේද ශේෂේ. එහෙනම් a කියලා කියන්නේ අතනින් හෙව්වා භාගයයි f1 භාගයයි f1 f1 දන්නවා මේක ගානට මැච් වෙනවා දැක්කද? b කියන්නේ ඍණ f2 b කියලා කියන්නේ ඍණ f2 කියන්නේ මේක 32 ධන 4යි k. ඊට පස්සේ භාගයයි c කියලා කියන්නේ භාගයයි f3 කියලා කියන්නේ මේක 243 ධන 9යි k. ඔන්න බිඳුව වෙනවා. එතකොට ඕක විසඳලා ඔයාලා ලස්සනට k ව හොයන්න පුළුවන්. හරි නේද? හැමෝම දෙකෙන් වැඩි කරමු. 9යි k හැමෝම දෙකෙන් වැඩි කරන්න. ඊට පස්සේ මේක සුළු කරන්න. ඔයාලා ලස්සනට k වලට උත්තරයක් ගන්න පුළුවන්. හරි? එතකොට ඔයාලා මෙතනින් එනවා 9යි k 10යි k ගෙන් 8යි k ගියාම 2යි k කියලා මෙතන පැත්තේ. අර පැත්තෙන් එනවා 244න් මේ මෙතනයි සුළු වුණාම 64ක් ගියාට පස්සේ හරි 180ක් එනවා. හැබැයි ඍණ. එහෙනම් kට එනවා ඍණ 90ක් කියලා. ඔන්න kට ඍණ 90ක් ලස්සනට එනවා. ඔන්න අපේ පළවෙනි ගාන. හරි. අපි යමු දෙවෙනි ගානට. ඒකේ කියන්නේ fx යන මාත්‍රයේ 3ට වැඩි බහුපදයකී පිළිවෙලින් මෙන්න මේ යන්නෙන් බෙදූ විට ලැබෙන ශේෂ ඇල්ෆා බීටා ගැමා වේලු ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීමෙන් අපිට කියන මෙන්න මෙයාගෙන් බෙදූ විට ශේෂය ඔන්න ඔය විදිහට ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න කියලා. ඒතර ගාන තියෙනවා බලන්න channel එකේ. හරි. ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලාම බලමු අපිට කියන විදිහට fx කියන කෙනාව x ඍණ 3ෙන් බෙදුවට පස්සේ ශේෂය. ඒ කියන්නේ x ඍණ 3ෙන් බෙදුවට පස්සේ ශේෂය ඇල්ගොරිතම් එකට දාලා ලියන්න පුළුවන්. fx x ඍණ 3ෙන් නැත්නම් වාට ශේෂ ප්‍රමේයෙන් ලියන්න පුළුවන්. බෙදූ විට මම මෙහෙම ලියන්නම්. ශේෂය කෙලින්ම අපි ශේෂ ප්‍රමේයෙන් දාමු. හරිද? f3 නේද? ආන් එක ඇල්ෆා කියනවා. f3 කියන්නේ මොකද්ද? මම දැන් දවස් 4ක ඉඳන් කිව්වා 4 5ක් නේ මේ 6 වෙනි එකනේ. ඒතකොට මේ ඇවිල්ලා f3 කියන්නේ ඇල්ෆා ශේෂය. x ඍණ 3ෙන් බෙදුවාම ශේෂය f3යි. හරිනේ එහෙමනේ ගන්නෙ. එහෙනම් මේකම x ඍණ 4ෙන් බෙදූ විට ශේෂය f4යි. ඒක බීටා. එහෙනම් අනිත් එක f5 ගැමා. මොකද්ද? x ඍණ 5ෙන් බෙදූ විට ශේෂය. දැන් මේ වෙද්දි මේක හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. හරිනේ. මේක වරද්දන්න බෑ. මේ මාත්‍රය එක වෙච්ච අවස්ථාවක ශේෂ ප්‍රමේය දාලා ශේෂයන් ලියපු හැටි. ඊට පස්සේ කියනවා දැන් fx බෙදන්නලු xx වතාවක් මේ තුන් දෙනාගේම ගුණිතෙන්. කියන්නේ මෙයාගේ ගුණිතෙන් බෙදන්නලු. හැබැයි ඒක පෙන්වන්න ඕනේ පුතේ ශේෂ ප්‍රමේය නැවත දාලා. එතකොට එකපාරම මෙහෙම ගන්න බෑ. ශේෂ ප්‍රමේය නැවත යෙදීමෙන් තමයි
මෙයා බෙදුවට පස්සේ ශේෂය ඔන්න ඔය ආකාරයෙන් පෙන්වන්න තියෙන්නේ. මේක තමයි දැන් අපි කරන්න හදන්නේ. මොකද්ද කරන්න හදන්නේ? මෙන්න මේ තුන් දෙනාගෙන් බෙදුවට පස්සේ fx මෙතෙන්ට එන ශේෂය ඔය ඒගොල්ලෝ කියන විදිහට ලියලා පෙන්වන්නයි හදන්නේ. පැහැදිලිද? එහෙනම් අපි ඉස්සෙල්ලාම මම කරන්න හදන්නේ fx කියන කෙනාව ලියමු xy x වතාවක් x ඍණ 3 කියලා. හරිද? හම්බෙන ශේෂය a වගේ ගමු. කැපිටල් a වගේ. හරිද? මෙතනත් කියලා තියෙනවා ඇල්ෆා කියලා. හරි. ඊට පස්සේ අපි යන්කෝ මෙතෙන්ට. හරි ඒ දෙක පස්සේ සෙට් කරගමු. බැයි නම් PQR හරි ගමන් නැහැ. මොකක් හරි ශේෂයක්. R අකුරක් හරි ගමන් නැහැ. මම මේක කැපිටල් A කියලා ගන්නම්. හරි. මේ මම කරේ fx x ඍණ 3ෙන් බෙදපු විදිහ ඇල්ගොරිතම් එකට දාලා තිනවා. ඒ කියන්නේ බෙදපු එක දාලා තිනවා මෙහෙම. fx හරි. ඊට පස්සේ අපි බලමු මොකද්ද කියන්නේ කියලා. fx කියන කෙනා මම පුතේ ලියා ගන්නම් මෙහෙම මොකක් හරි ලබ්ධියක් එක්ක gx x ඍණ 3 ධන a කියලා. හරිද? x ඍණ 3 ධන a. හරිද? right. දැන් අපිට කියන්නේ ශේෂ ප්‍රමේය නැවත දාන්න කියලා. නැවත දාද්දී මොකද වෙන්නේ? මම මෙන්න මේ gx වරන් පැත්තක නැවත ලියනවා මේ අපි gx බෙදමු කාගෙන්ද? මෙන්න මේ gx බෙදමු x ඍණ 4ෙන් බෙදුවට පස්සේ හිතමු අපේ හරි ලබ්ධිය එනවා මෙතන hx කියලා. ඊට පස්සේ ශේෂයක් එනවා මොන හරි b කියලා. ඒතර ඕක ලියාගන්නේ කොහමද? gx x ඍණ 4ෙන් බෙදුවට පස්සේ ශේෂය b ලබ්ධිය hx. එතකොට ලියන්න පුළුවන් hx වතාවක් x ඍණ 4 ධන b කියලා. ඊට පස්සේ නැවත දාන්න කියන්නේ. එතකොට ඔන්න fx x ඍණ 3ෙන් බෙදුවා ලබ්ධිය gx කියලා ගත්තා. ඊට පස්සේ gx එළියට අරගෙන agx x ඍණ 4ෙන් බෙදලා එන ලබ්ධිය hx කියලා ගත්තා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ හරිම සරල වැඩක්. හරි. ඊළඟට මේ hx අරගෙන අවසාන වශයෙන් මේ hx අරගෙන නැවත බෙදන්න x ඍණ 5ෙන් මේ ලබ්ධිය අරගෙන අපි නැවත ශේෂ ප්‍රමේයනේ දාන්න තියෙන්නේ. ශේෂ ප්‍රමේය කියන්නේ මාත්‍රය එක අවස්ථාවේ පාවිච්චි කරන්න ගන්නේ. එතකොට මාත්‍රය එක අවස්ථාවෙන් බෙදලා තමයි ශේෂ ප්‍රමේය ගන්නෙ. එහෙනම් නැවත දාන්න වෙනවා. එතකොට මාත්‍රය එක වෙච්ච කෙනාගෙන් බෙදුවා මේ ලබ්ධිය. ඊට පස්සේ අපි හිතමු මොකක් හරි කැපිටල් fx එකක් නැහැ. මොකක් හරි එකක් කියන්න ටක් ගාලා මේ අකුරක් ගමු. tx හරි මොනවා හරි කමන්නේ. tx හරි. ඒ කියන්නේ hx මුගෙන් බෙදුවට පස්සේ එන ලබ්ධිය tx. ඔහොම බෙදන් ගියාට පස්සේ ශේෂය c කියලා ගමු. ඒතකොට ඒක දැම්මොත් කොහොමද එන්නේ? ඇල්ගොරිතම් එකෙන් ලියුවොත් hx සමාන වෙනවා. හරි. tx වතාවක් x ඍණ 5 c කියලා. ඔන්න අවස්ථා තුන සම්බන්ධ කරන්න තියෙන්නේ. දැන් පුතේ ඔයාලට මේ වගේ ලස්සන වැඩක් කරා හැකි. මෙන්න මේ පාර්ට් එක hx ට මෙන්න මේ ගත්ත පාර්ට් එක මෙතන ගෙනල්ලා දානවා. මෙන්න මෙතන ගෙනල්ලා දාමු. අන්න එනවාට එම නිසා හරි අපිට ඉඩ තියෙයි මේ පැත්තෙන් ලියමු. මෙයා මකන්නම්. එනවා ලියනවා gx ලියන්න පුළුවන් ඔයාට. කවුද? hx ට මෙන්න මේක ගෙනත් දාන්න. tx x ඍණ 5 c කියලා වරහන දැම්මා. හරිද? ඔන්න x ඍණ 4 කියලා එනවා මේ. මේකට තමයි දැම්මේ x ඍණ 4 b. දැන් පුතේ ඔයාලට පුළුවන් මේක x ඍණ 4ෙන් මෙයාවයි වැඩි කරගන්න. ආන් එනවාට tx x ඍණ 5යි x ඍණ 4යි නැවත මෙයාගෙන් වැඩි වෙනවා ප්ලස් c වතාවක් x ඍණ 4 ධන b කියලා. ඔන්න ඔහොම එකක් එනවා ඔයාගේ gx ට. දැන් ඔයාලට තේරෙනවා ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ මුළු ප්‍රකාශනය කවුද මේ gx නේ. ඕක ගෙනල්ලා අන්න දැන් තේරෙනවා මේ gx ගෙනල්ලා මෙතෙන්ට දාගත්තා නම් හරි වැඩේ කියලා. තේරුණාද? ඕක ගෙනල්ලා මෙතෙන්ට දාමු. දැම්මට පස්සේ නැවත අපි ලියන්නයි හදන්නේ උඩ ටික මෙතෙන්ට වෙනකන් ඔයාලා ලියා ගන්න. මම මොකද මකනවා. හරි. දැන් අපි නැවත ලියමු fx සමාන වෙනවා gx කියලා කියන්නේ tx x ඍණ 5යි x ඍණ 4යි c වතාවක් x ඍණ 4
ධන b තමයි gx. ඔන්න gx ට ආදේශය දැම්මා. ඊට පස්සේ පිටිපස්සෙන් x ඍණ 3 තියෙනවා. ධන a කියලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේක වැඩි කරන්න. මේ x ඍණ 3න් මෙයාවයි x ඍණ 3න් මෙයාවයි x ඍණ 3න් මෙයාව වැඩි කරනම් වැඩේ ගොඩ x ඍණ 5යි x ඍණ 4යි x ඍණ 3යි. ඔන්න අපිට ඕන පාර්ට් එක ආව මතකද? මේ තුන් දෙනාගෙන් බෙදනා වගේ සීන් එකක් එන්නේ. ඊතනින් පිටිපස්සේ තියෙන ඔක්කොම ශේෂයට අයිති වෙන්න ඕනේ. x ඍණ 3 plus ඊට පස්සේ b වතාවක් x ඍණ 3 ධන a. පැහැදිලිද? ඔන්නෝම තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. මෙන්න මේ කැලල තමයි අපේ ශේෂය වෙන්නේ. තේරුණා නේද වැඩේ? එහෙනම් ওই ගාන ওই විදියට පෙන්වන්න පුළුවන්. මේ තමයි මේකට වල් ලියන්න පුළුවන්. මේ තමයි අපේ කවුද? ලබ්ධිය. මේ තමයි භාජකය. එහෙනම් ප්ලස් මේ ඉතුරු ටික තමයි ශේෂය වෙන්නේ. පැහැදිලිද? ඔය කාගෙන් බෙදුවාමද? මේ තුන් දෙනාගෙන්ම බෙදුවට පස්සේ මේක ලබ්ධියක් වගේ එනවා. මේ තමයි ඉතුරු වෙන ශේෂය. එහෙනම් අපිට කියන ඔය ලෙස ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න ඔන්න කරා. ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න. මෙහි ABC නියත වෙයි ඇල්ෆා බීටා ගැමා ඇසුරෙන් AB හා C සොයන්න කියලා කියනවා. පැහැදිලිද? ඇල්ෆා බීටා හා ගැමා ඇසුරෙන් ABC සොයන්න කියලා කියනවා. මීට කලින් අපි හොයාගත්තා. මීට කලින් අපි හොයාගෙන තියෙනවා. මතකද? F3 ඇල්ෆා කියලා F4 බීටා කියලා හොයාගත්තා. F5 ගැමා කියලා හොයාගත්තා. මතකද? දැන් අපිට පුළුවන් මොකක් කරන්නද? මේ තියෙන ඇල්ගොරිතම් එකට ඔන්න x සමානයි 3 ආදේශ කරන්න. x සමානයි 3 දැම්මහම මේ පැත්තෙන් එනවා f3 මේ පාර්ට් එක බිඳු වෙනවා. මෙයා බිඳු වෙනවා. මෙයා බිඳු වෙනවා. a එනවා. කෙලින්ම. එහෙනම් a ට එනවා කෙලින්ම ඇල්ෆා කියලා. එහෙනම් මෙයාට 4 දාලා බලමු. f4 එනවා මේ පැත්තෙන්. මෙතෙන්ට 4 දැම්මහම මේ පාර්ට් එක බිඳුවයි. මෙතෙන්ට 4 දැම්මහම බිඳු වෙනවා. ඊට පස්සේ මේ ටික එනවා. එහෙනම් b වතාවක් 1යි මෙතන 4 දැම්මහම plus a. එහෙනම් f4 කියලා කියන්නේ බීටා b ධන a කියලා කියන්නේ ඇල්ෆා. එහෙනම් ඔයගේ b හොයන්න පුළුවන් බීටා ඍණ ඇල්ෆා කියලා. ඔන්න ඒක හරි. හරිද? මම කොටු කරන්නම් මේක අපි හොයපු උත්තරේ. එහෙනම් ඊළඟට අවසාන වශයෙන් x ට 5 දැම්මහම f5 සමානයි කවුද? පළවෙනි අර පාර්ට් එක බිඳු වෙනවා. මෙතෙන් එනවා c 5 දැම්මහම 1යි 2යි. එතකොට 2යි මෙතෙන්ට 5 දැම්මහම 2යි b නේද? 2යි b මෙතෙන්ට 5 දැම්මහම මෙතෙන්ටත් 2යි මෙතෙන්ට 1යි. එතකොට c හරිනේ. මෙතන a එනවා. දැන් අපිට c නේ හොයන්න තියෙන්නේ. එතකොට 2යි c සමානයි මේක ගැමා. මේක ගැමා ගැමා මේ දෙන්නම හේනවා. එහෙනම් 2යි b ඍණ 2යි b 2යි මේ කට්ටිය මෙහෙට දාන්න. 2යි b කියලා කියන්නේ බීටා ඍණ ඇල්ෆා ඍණ a කියන්නේ ඇල්ෆා. එහෙනම් 2යි c සමානයි ගැමා මෙතනින් ධන ඇල්ෆා ඍණ 2යි බීටා බෙදීම 2 කියලා එනවා c ට. ඔහොම ගත්ත හැකි c ව. හරි. ඕක තමයි මේ ගාන හදන විදිහ. එහෙනම් ඉස්සෙල්ලාම අපි කරපු විදිය ආය නැවත ඔන්නම් බලන්න. ශේෂ ප්‍රමේයක් පුතේ නැවත දානවා කිව්වහම හරිද? එක පාට මේ ඇල්ගොරිතම් එක ලියලා මෙහෙම හොයන්න බෑ. නැවත දාදි ශේෂ ප්‍රමේයන්නේ. ඒක ශේෂ ප්‍රමේයක් කියද්දී අනිවාර්යෙන් ශේෂ ප්‍රමේයේදී මතක තියාගන්න මෙතන භාජකය මාත්‍රය 1 වෙන්න ඕනේ. ශේෂ ප්‍රමේය ගැන කිව්වොත්. පැහැදිලිද? මාත්‍රය 1 කියලා තමයි ගන්න. ඒක නැවත දානවා නම් හැමතිස්සෙම භාජකයත් 1 වෙලා තියෙන්න ඕනේ. ඒකනේ අපි ඉස්සෙල්ලාම x ඍණ 3ෙන් බෙදුවා. ඊට පස්සේ ඉතුරු වෙන ලබ්ධිය ගත්තා. ඒ ලබ්ධිය අරන් x ඍණ 4ෙන් බෙදුවා. එතකොටින් එන ආයේ ලබ්ධියක් තියෙනවනේ. ඒ ලබ්ධිය x ඍණ 5ෙන් බෙදුවා. ඒක තමයි නැවත දානවා කියන්නේ. තුන් පාරක් අපි ඒක දැම්මා. හරිද? මේක හොඳ ගාණක්. ආයශරයක් හොඳට හදන්න. ඔය වගේම ගාණක් අපි කලින් දවසක කියන්නේ day 1 2 3 4 ඒ කොහේ හරි එකක හැදුවා නැවත දාන එකක්. මෙහෙම සංකේතාත්මක ගානක් නෙමෙයි ඇත්තටම ඉලක්කම් ගානක් හැදුවේ. පැහැදිලිද? ඒකත් බලන්න ආයෙ මතක් වෙයි. මේව තමයි එක්සෑම් එකට අහන්නේ. හරි. එහෙනම් අපි 7 වෙනි දවසේ ගානෙන් හම්බෙමු. ගිහින් එන්නම්.